නිරෝගිමත් දවසක් හැම කෙනෙක්ටම අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා කරන්න ඕන විශේෂ ලුණු පිළියමක් ගැන. ඒ වගේම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා අප්‍රේල් මාසේ පළවෙනිදාට කරන්න ඕන තවත් විශේෂ පිළියම් තුනකුත් ගැන. ඉතින් මේ මාසික පළවෙනිදා කියලා කියන්නේ ඉතාමත් වැදගත් දවසක්. ඒ කියන්නේ මේ මාසේ පළවෙනිදා අපි සුබ විදිහට පටන් ගත්තොත් අපිට මාසෙම පුළුවන් සුබවාදී විදිහට ගත කරන්න. ඒ නිසා මාසික පළවෙනිදා කියන දේ විශේෂ විදිහට පටන් ගන්න මතක තියාගන්න. ඉතින් අපි දැන් බලමු ඒ ලුණු පිළියම මොකක්ද කියලා. මේකට ඔයාට ඕන වෙනවා පීරිසියක් ඕන වෙනවා. ඒ වගේම ලුණු ටිකක් ඕන වෙනවා. ඒ වගේම දෙහි ගෙඩියක් ඕන වෙනවා. ඔයා මේ වැඩේ කරන්න ඕන 31 වෙනිදා හවස හරි එහෙම නැත්නම් රාත්‍රී කාලයේදී හරි. ඉතින් ඔයා කරන්න ඕනේ 31 වෙනිදා අර මම ගන්න කිව්ව පීරිසියට ලුණු ටිකක් දාන්න. ලුණු ටිකක් දාලා අර මම ඔයාට ගන්න කිව්ව දෙහි ගෙඩිය දෙකට මැදින් හරියට කපන්න. කපලා ඔයා මේ දෙහි ගෙඩිය අර පීරිසියේ ඒ දෙහි ගෙඩිය දෙකට මැදින් කපලා මෙන්න මේ ෆොටෝ එකේ තියෙන විදිහට ඔයා අර පීරිසියේ ලුණු දාලා තියෙන පීරිසියේ උඩින් මේක තියන්න ඕන. එහෙම තියලා ඔයා මේ පීරිසිය අත් දෙකෙන්ම අල්ලගෙන මම මේ කියන වාක්‍යය ඔයා 3 සැරයක් කියන්න ඕන. ඒ වාක්‍යය තමයි මේ ලුණු සහ දෙහි මගේ නිවසේ සියලු ඍණාත්මක ශක්තිය ඉවත් කරයි. එයින් මේ අප්‍රේල් මාසයේ කිසිවක් මගේ මාර්ගයට බාධාවක් නොවනු ඇත. ඔන්න ඔය වාක්‍යය ඔයා 3 සැරයක් කියන්න ඕන. ඊට පස්සේ ඔයා මේ පීරිසිය ඔයාගේ නිදන කාමරයේ ඇඳ යටින් තියන්න. මෙහෙම කරාම වෙන්නේ ඔයාගේ නිවසේ තියෙන ඍණාත්මක දේවල් අසුබ දේවල් මේ දෙහි වලට සහ ලුණු වලට උරා ගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන පළවෙනිදා උදේ මේ පීරිසිය එළියට අරගෙන මේක ඉවත් කරන්න. ලුණු ටිකත් ඉවත් කරලා දෙහි ටිකත් අයින් කරලා දාන්න. මේ ලුණු ටික ඔයා සිංක් එකට හරි හොදලා දාන්න. දෙහි ටිකත් ඔයා පෑගෙන්නේ නැති ගහක් යටට වගේ දාන්න. ඔන්න ඕක තමයි ඔයාට කරන්න තියෙන්නේ. මේක තමයි අප්‍රේල් මාසේ කරන ලුණු පිළියම. ඊළඟට මම කිව්වා ඔයාලට අප්‍රේල් පළවෙනිදා කරන තවත් පිළියම් 3ක් ගැන. ඒ ටිකත් අපි දැන් බලමු ඒවා කොහොමද කරන්නේ කියලා. ඒකෙන් පළවෙනි එක තමයි මේක මම ඔයාලට කලිනුත් කියලා තියෙන පිළියමක්. ඒක තමයි කුරුඳු පිඹින චාරිත්‍රය. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඔයාගේ නිවස හොඳට පිරිසිදු කරලා කුරුඳු කුඩු ටිකක් ඔයාගේ අතට අරගෙන ඔයාගේ ගෙදර ප්‍රධාන දොර ළඟට ගිහිල්ලා ඔයාගේ ගේ ඇතුල් පැත්ත බලාගෙන ඔයා හිටගන්න. එහෙම හිටගෙන ඔයාගේ දකුණු අතට කුරුඳු කුඩු ටික දාගෙන ඔයාගේ නිවසට වාසනාව මුදල් ආකර්ෂණය වැඩි වෙන්න කියලා ඔයා හිතන ගමන් ඒ කුරුඳු කුඩු ටික ඔයාගේ ගේ ඇතුළට පිම්මින්න. ඉතින් මේක ඔයා මේ කුරුඳු කුඩු ටික බිමට වැටුනහම ඒක පැය 24ක් ඔයාගේ ගෙදර තියෙන්න ඕන. අතු ගාලා දාන්න එපා. ඒක තමයි පළවෙනි ඊළඟ ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ඔයා මැටි භාජනයක් හරි නැත්නම් මැටි පහනක් හරි අරගෙන ඒකට කුරුඳු කූරකුයි කරාබු නැටි 4කුයි දාලා පුච්චන්න. මේක හඳුන් කූරු දුම අල්ලනවා වගේ ඔයා ගෙදෙට්ට අල්ලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ ටික පුච්චලා ඒන දුම ගෙදෙට්ට අල්ලන්න. මේක තුලිනුත් ඔයාගේ නිවසට වාසනාව ආකර්ෂණය කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ඔයා පළවෙනිදා උදේ නැගිටලා ඔයාගේ හැම වැඩක්ම පටන් ගන්න කලින් ඔයාගේ අත් දෙකට කුරුඳු කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා ඒක හොඳට අත් දෙකේම ගාගන්න. මෙහෙම අත් දෙකේ ගාලා ඔයා සිංක් එක ළඟට ගිහිල්ලා අත් දෙක හොඳට හොදගන්න. ඒක ඊට පස්සේ අත් දෙක පිහ දාන්නේ නැතුව නිකම්ම වේලෙන්න අරින්න. ඉතින් මේ පිළියම කරාම මුදල් අවහිරතා තියෙන ඒවා ඉවත් වෙලා මුදල් ආකර්ෂණය වීම වැඩි වීම වෙනවා. ඉතින් මේ ක්‍රම 4ම ඔයාට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් ඔයාට මේවයි පුළුවන් ක්‍රමයක් කරන්න.
ඉතින් මේ අප්‍රේල් මාසය හැම කෙනෙක්ටම වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.